ඒ කියන්නේ පුතා ඔයා YouTube එකෙන් හරි කමක් නැහැ. කොහොම හරි එක වචනයක් හරි මීට කලින් අහලා නැති එක අකුරක් හරි වා ඉගෙන ගත්තා නම් ඒ මගේ එකෙක්. කියයි කතා දෙකක් නැහැ. ඒකත් එක්ක බැඳෙන තාම තදයි. මේ දවස්වල පුතේ සෑහෙන ප්‍රතිචාර දෙනවා channel එක හරහා YouTube එකත් එක්ක. සෑහෙන පිරිසක් කතා කරනවා. මැසේජ් දානවා. නම්බර එකට කතා කරනවා, WhatsApp කරනවා, ඔන්ලයින් පන්ති ගැන අහනවා. ඒක ව්‍යාප්ත වෙලා ඉහළ මට්ටමකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර ඔයා පන්තියේදී කියන එකම තමයි. මොකද්ද? මෙච්චර කල් මේවා හරියට අහලා තිබ්බේ නැහැ නිකන් උඩින් පල්ලෙන් අත ගෑවේ වැඩේ උනේ කියන එක. දැන් වැඩේ හරි පුතේ. එතකොට පුතේ සමහර ළමයි මේ අන්තිම සෙමිනාර් වලටත් එනවනේ. ඒ අය අන්තිමට ඇවිල්ලත් ඉගෙන ගන්නවනේ. සමහර අය මං ජීවිතේට දැකලා නැතුව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පුතා ඔයා YouTube එකෙන් හරි කමක් නැහැ. කොහොම හරි එක වචනයක් හරි මීට කලින් අහලා නැති එක අකුරක් හරි වා ඉගෙන ගත්තා නම් ඒ මගේ එකෙක්. කියයි කතා දෙකක් නැහැ. ඒකත් එක්ක බැඳෙන තාම තදයි. තාම ප්‍රබල බැඳීමක් ඒක. මං කැමතිත් එහෙම උන්ට. ඒ කියන්නේ මේක කලින් කෙරිලා තිබුණේ නෑ මේන් දැන් තමයි කෙරුණේ දැන් තමයි හරි කියන එක ඒක මරු. මං හරි ආසයි ඒක අහන්න. හරි. එසා එහෙම කරන්න පුළුවන් වුණා නම් ඒක නියමයිනේ. දැන් කවුරු හරි මෙතෙන්ට ඇවිල්ලා කතාවක් කියනවා. හරි. මං අදමයි ආවේ අවුරුදු දෙකක් ඉගෙන ගත්තට වඩා මේක තේරුණා. පැහැදිලි නියමයි මරු කලින් හම්බුණා නම් හොඳයි කියලා. ඉවරයිනේ පුතා ඉතින්. ඒක තමයි සාර්ථකත්වය. ඒක තමයි වෙන්නත් ඕනේ. ඒකට තමයි මට කැමති. මං ආයේ කියනවා YouTube එකෙන් හරි එක විනාඩියක් හරි ඌ ඉගෙන ගත්ත එකෙක් නම් ඌ ලංකාවේ කොහේ හිටියත් මාව ජීවිතේට දැකලා නැති වුණත් ඌ මගේ එකෙක් නේ ඉගෙන ගත්තනේ. එහෙම පුතා ලක්ෂ ගාණක් මේ පාර විභාගේ ලියනවා 18 වෙනිදා. ඒ තරම් සතුටක්. ඒක නියමයි ඈ. ඔයත් එහෙම වෙන්න ඔය අඩුතක්සේරු කළාට ගණන් ගත්තේ නැති වුණාට මාර වැඩක් කියලා තියෙන්නේ. තා ගන්න බැරි වැඩක් කියලා තියෙන්නේ. ඕක හොඳටම දැනෙන්නේ 18 වෙනිදා විභාගය ඉවර වෙනකොට. 18 වෙනිදා විභාගය ඉවර වෙනකොට හවස 2:00 විතර වෙනකොට හොඳටම දැනෙයි අපිට වෙච්ච දේ. එහෙම වෙන්න දෙන්න එපා. ඒ තමයි මේ බලෙන් බැන හරි වෙන තැනකට අවධානය යන්න දෙන්නේ නැතුව දැඩි අවධානයෙන් තියාගෙන හරියටම කියාගෙන මේ කරන්නේ එහෙන් මෙහෙන් හරි කනින් කොනින් හරි ඇහිලා තියෙන එකක් විභාගෙට ගෙනල්ලා දෙන්න. පන්තියේ ඉන්න උඹට අමාරු වෙයි. විභාගෙදි පහසු වෙයි. අනිත් එක ප්‍රතිඵල කියන්න එන්න එපා. මෙච්චර ගොඩක් ප්‍රතිඵල ආව දවසේ මේ ඔක්කොමත් නෙවෙයිනේ පුතා. ආයතන වල ඉන්න උන්. මම තියරි පන්තියක උගන්වන වෙලේ ආවොත් ප්‍රතිඵල කියන්න එකවර එන්නෙත් නැහැ විටින් විට. පැය දෙකක් එදා පන්තිය උගන්වන්න වෙන්නේ. ඔයා ආවහම ඔයා එක්ක කතා නොකරත් බෑ. අර පන්තියටත් බාධා වෙනවා. නිසා ප්‍රතිඵල කියන්න එන්න එපා. ඔයා එතකොට වෙන ගමනක් පටන් අරන් තියෙන්නේ ලොකු ගමනක්. එතකොට ඔයා අධික කාර්ය බහුලයි. ඒ කාලේ ඒ ගමන යන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා දාන්න මෙන්න මගේ ප්‍රතිඵල. මං ඔයාගේ එක දවසක් හරි සෙමිනාර් වලට ආවා කියලා එච්චරයි. ඒ ඇති. එක දවසක් හරි ඒ ඇති. ඒක බලාපොරොත්තු වෙනවා පුතේ. එච්චරයි. ඊළඟට විභාගෙට ගිහිල්ලා ආවට පස්සේ උඹ අර කියපු එකක්වත් ඇවිල්ලා තිබ්බේ නෑ අපිට වැඩේ ඇනුණා කියලා හරි මැසේජ් එකක් දාන්න. ඉවරයි. හරිද? පේපර් එක ලියලා ආව වෙලේ ඉඳලා කීයක් හරිද බලන්න එපා. මැසේජ් එකක් දාන්න කියපු එක විභාගේ ලිව්වද පහසුවෙන් ලිව්වද ලියා ගන්න බැරි වුණාද මොකක්ද උනේ අවුල? හරි එවන්න. මැසේජ් එකක් එවලා තියන්න. ඔය ටික ඒයි ගඟකින් එගොඩ වුණාට පස්සේ ඔයා යන්නේ කැලයක් මැද්දේ නම් මොකටද ඔරු කරේ දිහා යන්නේ? මං ඔරුව දැන් එගොඩයි ආයෙ ඔරුව කරේ දිහා යන්න එපා. ඔක්කොම අමතක කරලා දාලා නිදහසේ යන්න. හරි? ඔව්. එතකොට මං හැමදාම ගුරුවරයානේ පුතා. අපිට ගුරුවරු කියලා කියන්නෙත් නෑ. ටියුෂන් කාර්යෝ. ඔයා දන්නවද ඔය කාර්යය කියලා කියන එක මාර ගෞරවනීය වචනයක් කියලා? ජාතක කතා කාර්යය, සිදත් සංගරහ කාර්යය, පාන් කාර්යය, පොලිස් කාර්යය. ගෞරවනීය කාර්ය තද්දිත කරනවා කියන එකනේ. කාර්ය තද්දිත
කාර තද්දිතයක්. ඉතින් ජාතක කතා පොත ලියපු කෙනා ජාතක කතාකාරයා, සිදත් සංගරාව ලියපු කෙනා සිදත් සංගරාකාරයා, සද්ධර්ම රත්නාවලී කාර ධර්මසේන හිමි මම ටියුෂන් කාරයා. ගෞරවය ගොඩක් අය හිතනවා ඒක අගෞරවය කියලා. නොදන්නවා වුණාට ඒක ගෞරවය. මේ මයිකොල්ලෝ මං හැමදාම ටියුෂන් කාරයා. හැබැයි උඹ එහෙම නෑනේ. උඹ කොහේ නතර වෙයිද දන්නේ නෑ පුතේ. ඔයාට යන්න තියෙන සීමාව අන්ලිමිටඩ්. ඒක ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙන්නත් පුළුවන්. හරිද? මම මගේ තැන ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ස්ථාවර වෙලා ඉවරයි. මං හෙටත් ටියුෂන් කාර්යය මැරෙන්නේ ටියුෂන් කාර්යයක් කියලා. විදියටමනේ. හැබැයි උඹ එහෙම නෙවෙයි. හරි මට ආඩම්බරෙන් කියන්න කතාවක් ඉතුරු කරලා මැරියම් පුතේ. ඌ මගේ එකෙක්. මගේ ගෝලෙක්. මගේ පන්තියේ හිටපු එකෙක්. මගේ පන්තියාව එකෙක්. අපි සමහරු ගැන එහෙම ආඩම්බරෙන් කියනවා. හරි දැන් අපි අපේ යාළුවෝ ගැන ආඩම්බරෙන් කියන්නේ මාත් එක්ක කැම්පස් එකේ හිටපු එකා. එහෙම කියන්නේ මට ඊට වඩා එකක් ඔයා ගැන කියන්න තියෙන්න ඕනේ. මම මැරෙන්න කලින්. ඔයා දිහා බලලා අම්මෝ ඔයා දිහා බලාගෙන සතුටු වෙන පිරිස අතර අපි ඉහෙලින්ම ඉන්නවා. අම්මා තාත්තා ළඟට ඉන්නවා. හරි ඔයා නොදන්නවා වුණාට එහෙම ඉන්නවා. අපි එන ගැම්මකින් අපේ අය ඉස්සර අපේ නෑදෑයෝ අපේ හිතවතුන් අපේ යාළුවෝ ඌ මගේ ඕලෙක්නේ කියලා කියන්නේ එන ගැම්මකින් බං. ඒකට එන ආසයි. සයි එහෙම තැනක ඔයා ඉන්නවා දැකලා මාර සතුටක්. ඒ සමහර අපි දන්නෙත් නැති ගෝලයෝ හම්බ වෙනවා අපිට හිතා ගන්නත් බැරි තැන්වල. නිසා ඔයා එහෙම තැනක ඉන්නවා දකින්න එක තරම් සතුටක් වෙන එකක් නැහැ. ඒක අන්ලිමිටඩ් සීමාවක තියෙනවා. ඔයාට කොහේ කවුද වෙන්න බැරි. රටේ ජනාධිපති වුණත් වෙන්න පුළුවන්. මම අභිභවන තැනක නම් ඉන්නම ඕනේ. ඔයා ටියුෂන් කාරයෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා ඊට වඩා තැනක ඉන්න ඕනේ. කෙල්ලෝ කියන්නේ වරදකට දඬුවම් කළාට පස්සේ හෝ ඒ වරද අහු වුණාට පස්සේ අපි ඒව මතක තියාගන්නේ ඉවරයි. හරි සමහර ලාවට ළමයි ඇවිල්ලා කියනවා මතකද සර් දුන්නේ දවසක් ළඟට ඇවිල්ලා ටෝන් ගාලා ලියලා නැතුව මට මතක නෑ. ඒක මම මතක තියන් ඉන්නේ. අපිට මතක නෑ. එහෙම මතක නෑ. මොකටද මතක තියන් ඉන්නේ? හරි ඔයා මතක තියන් ඉන්න. ඒක පාඩමක් ඉගෙන ගන්න අපිට මතක නෑ. හරි විශේෂයෙන් වැරදිකාරයෝ කොහොමත් මතක නෑ. වැරදිකාරයෝ මතක තියාගන්නෙම නෑ. උන් ඒ වැරද්ද හදාගත්ත එක මතක තියාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ ඇති. ඒ හින්දා බයිනවා ගහනවා අම්මෝ තරහකට නෙවෙයිනේ. මම එකක් දන්නවා පුතේ. පාරේදී වාහනේ පැච් එකක් ගිහිල්ලා ටයර් එක පැච් එකක් ගිහිල්ලා අසරණ වෙලා ඉඳද්දි හරි ළඟට ඇවිල්ලා උදව් කරන එක මොකෙද්ද? කවදා හරි බැනුම් අහපු එකේ. ඌ තමයි අසීමිත සෙනෙහසකින් ලෙන්ගතුකමකින් බැඳෙන්නේ. ඒක දන්නවා. ඌ දන්නවා ඇයි බැන්නේ? ඇයි ගැහුවේ? ඌ ඒක දන්නවා. ඌ එකෙන් හැදෙනවා. බලන්න ඔය TikTok වලේම දාලා තියෙන කමෙන්ට් ගොඩාක් දාලා තියෙන්නේ අම්මෝ තාම මතකයි ගහපු පාර. ගොඩක් දාලා තියෙන්නේ. සෑහෙන දුකක් විඳගෙන මේ ආව දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි මට උන් ටික මාර හයියක් වුණා. නිසා මේ බැන්නේ කෑ ගැව්වේ තර්ජනය කළේ උඹලත් එක්ක තරහට නෙවෙයි. උඹලා ගොඩ දාන්න ඕනේ නේද? පුතේ උඹලට සුබ පතනවා. ආයේ නතර නොවී ඵලයල්ලා කඩාගෙන මේ යන ගමන මේ බෝඩ් එකේ මේ පත බෝඩ් නෑනේ අපිට පොඩි පන්තිවල. හරි අකුරු ලියන්නේ නැති 10 ගානක්. ඔය අකුරු 10 ගානේ අකුරක් ගානේ උඹලට ජය වේවා සුබ පතනවා. හරි. කීල්ල වරෙල්ලා දවසක ලොකු කතාවක් කිය. අපි කිව්වොත් උඹලා යන්නේක අපිට අවුලක් නෑ යන මගුලක ඵලයල්ලා කියලා. අපිට පාළුවක් නෑ කියලා එහෙම එකක් නෑ බා. දැන් ලබන සතියේ ඉඳලා උදේට කරන්න වැඩක් නැති වුණාම උඹලා මතක් වෙනවා. හරි මේ මට්ටමට උඹලා හදාගන්න මාර්ගයමත් දුන්නේ නැහැ. එතකොට දැන් අර අලුත් 11 මේ මට්ටමට හදාගන්න ඒ ක්වොලිටි එකට හදාගන්න වැඩ කරන මට්ටමට ගේන්න සෑහෙන දුකක් විඳින්න ඕනේ. ඒ නිසා උඹලා ටික යන එක අපිට පට්ට පාළුයි. දුකයි. ඒ කියන්නේ එහෙම ගොඩනගලා එක මට්ටමකට ගෙනල්ලා යවන එක. ඒ නිසා තරහනේ බැන්නේව ගැන හිතන්න එපා බයින්නේ ආදරේට. තාමත් එහෙමයි. මග තොටකදී හම්බුණත් ඒයි කොහේදී හරි හම්බුනොත් එහෙම
මං ජනාධිපතියෙක් හිටියත් කමන්නේ ළඟට ඇවිල්ලා කතා කරාම උදේ. එතකොට නෑ නෑ මේක අමුතු ලයින් මම අපිත් එක්ක කතා කරන එකක් නෑ වගේ හිතන්න එපා. ඉන්න දන කොහෙ වුණක් කවන්නේ හරි මම උඹව අඳුරන්නේ නැති වෙයි. උණු එහෙම මතක නෑනේ. මතකයි සමහරු. මාව මතක නම් එහෙම එන්න. හරි එන ඇති පුතේ. අපි බොරුවට තියාගෙන නිකන් එක එක දේවල් කියවන්න ඕන වෙලාවක් නෙමෙයි. ජය වේවා පරිස්සමෙන් යන්න. හරි